Hello guys, welcome back to our YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවද කියලා. ඉතින් අද අපි කොහෙද යන්නේ කියලා බලමුද? අපි අද යන්නේ බෙන්තර ගඟෙන් එහා පැත්තට. ඒ කියන්නේ බෙන්තොටට. හස්බන්ඩ්ගේ පොඩි වැඩ වගේකට තමයි යන්නේ. ඒ වැඩට කියලා අපි අද යනවා චූටි යාළුවෝ ටිකක් බලන්න. ටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. අපි අද යමු එයාලා කවුද කියලා බලන්න. කොළඹින් එහා පැය දෙකක් විතර කාලයක් ඇතුළත යන්න හොඳ ප්ලේස් එකක් හොයනවනම් අපි මේ අද යන තැන ඔයාලට අයිඩියල් ප්ලේස් එකක් වෙයි. මග අපි දෙන්නගේ කෝලන් ටිකකුත් බල යන්නකෝ. කොහේ හරි ගමනක් යද්දි කන්න ගන්න කෑම ටික ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් ගමන මගක් යන්නත් කලින් ඉවර කරන මං වගේ අය තවත් ඉන්නවද? ඔන්න හිමින් අපි අද මුලින්ම යන තැනට ආවා. අපි අද ආවේ චූටි කැස්පර් යාළුවන්ව බලන්න. මෙතන එයාලා බලා ගන්න තැන. මෙතන ඇතුළට යන්න එක්කෙනෙකුට රුපියල් 300ක ටිකට් එකක් අරගන්නවා. අපිට අද එයාලා ගැන විස්තර කියලා දෙන්නේ මේ අංකල් තමයි. එයා හරිම පැහැදිලිව හැමදේම අපිට කියලා දුන්නා. එයාලව බලන්න යන්නේ. ඔන්න ඉන්නවා එයා. ඒ අංකල් කියපු විදිහට මේ විදිහට එයාලා අවුරුදු 5ක් තියාගෙන ඉඳලා ඊට පස්සේ එයාලව මොහොතට දානවා කියලා තමයි ඒ අංකල් අපිට කිව්වේ. එයාලා කොච්චර පීන හිටියත් එයාලට හුස්ම ගන්න ඕනි වෙනකොට ඔළුව උඩට දාලා එයාලා හුස්ම ගන්නවා. එයාලගේ දත් වලින් අපිව හපනවා කියලා කියපුලේ ඉඳන් මං එයාලව බයෙන් තමයි අල්ලන්නේ. මේ ඉන්නේ චූටි බබාලා. චූටි බබාලා ගොඩාක් එතන හිටියා. අනේ පව් එයාලා. එයාලට රිදෙයි කියලා හරිම බයෙන් තමයි මං එයාලව අල්ලන්නේ. පේනවාද ඉතින් එයාලගේ දැඟලිල්ල? මේ ඉන්නේ මාස 2ක 3ක විතර වයස චූටි කැස්බෑබට. කැස්බෑව පිළිබඳව පූර්ණ දැනුමක් ලබා ගන්න අපේ හස්බන්ඩ්. එයා මගෙන් අහනවා අපි චූටි පැටියෙක්ව ගෙදර අරගෙන යමුද කියලා. ඔයාලා දන්නවද එයාලව ළඟ තියාගන්න තහනම් කියලා?
එක එක වයස්වල ඉන්න කැස්බෑවෝ එක එක පොන්වල තමයි දාලා තියෙන්නේ. එයාලට කෑම දෙන්නේ, එයාලව බලාගන්නේ මෙතැන්ට එද්දි අපි අරගෙන එන ටිකට් වල සල්ලි වලින් තමයි. මෙතන තියෙන්නේ එයාලගේ බිත්තර. මේ බිත්තර තියෙන තැන්වල තමයි ඒ නම්බර්ස් ගහලා තියෙන්නේ. බලන්නකෝ එයාගේ තියෙන ආඩම්බරේ. අපිත් එක්ක තරහින් වගේ එයා අහක බලාගෙන ඉන්න හැටි පේනවද? මේ තැන ගොඩක් පරණ එකක්. මේ තැන සුනාමියටත් අහු වුණා කියලා ඒ අංකල් කිව්වා අපිට. කැස්බෑවෝ වර්ග දන්නේ නැත්නම් මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට. මෙයාට නම් කැස්බෑ යාළුවෝ ටික හිතට අල්ලලා වගේ. ඔන්න බලාගන්න මේ ඉන්නේ ලෙලි කැස්බෑවා. කැස්බෑවස්සේ මෙන්න මේ වගේ ඉබ්බොත් ඉන්නවා. මේ ඉන්නේ තාරකා ඉබ්බා. එතකොට මේ ඉන්නේ කිරි ඉබ්බා. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ දුර්ලභ ගණයේ කැස්බෑවෙක්. මේ ඉන්නේ ඇලි කැස්බෑවා. මේ කැස්බෑවා නම් කෝටි ගාණක් වටිනවා කියලා තමයි ඒ අංකල් අපිට කිව්වේ. මෙතන ඉන්නේ අවුරුදු ගාණක් පරණ කැස්බෑවෙක්ගේ කට්ටක්. ඒ වගේම මෙතන තව එයාලව මතක් වෙන්න හදපු අත්කම් නිර්මාණත් තියෙනවා. ඔයාලට ඒව මෙතනින් අරගන්නත් පුළුවන්. කැස්බෑ යාළුවන් බලලා ඉවර වෙලා අපි දැන් යන්නයි හදන්නේ. ඇවිදලා මහන්සි වෙලා හිටපු අපි ඊගාවට ආවේ දවල්ට කන්න. අපි ආවේ The Wave Beach Restaurant එකට. රෙස්ටරන්ට් එක තියෙන්නේ බෙන්තොටම. මේ රෙස්ටරන්ට් එක හරිම ලස්සනයි.
මේ රෙස්ටොරන්ට් එක ඉස්සරහා තියෙන්නේ බීච් එක. අපිට බීච් එක දිහා බලාගෙන කන්න පුළුවන්. රෙස්ටොරන්ට් එක වටපිටාව ලස්සනට වශී වෙලා ඉන්න අපි දෙන්නා. කෑම රෙඩි. අපි එහෙනම් කාලා බලමු රස කොහොමද කියලා. ඇත්තටම මෙතන කෑම හරිම රසයි. ගෙවන ගානට ඇත්තටම රසටම කන්න පුළුවන්. කෑම කාලා ඉවරයි. අපි දැන් යමු රෙස්ටොරන්ට් එකේ වටපිටාව බලන්න. මෙතන ඔයාලට සීෆුඩ් කැමති විදිහට ග්‍රෑම් ගණන් වලින් අරගෙන කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. ඒකත් මේ රෙස්ටොරන්ට් එකේ තියෙන විශේෂ දෙයක්. ඒ වගේම මෙතන බර්ත්ඩේ ෆන්ක්ෂන්, ඇනිවර්සරි ෆන්ක්ෂන් වගේම යාළුවොත් එක්ක ඇවිල්ලා හැන්ග් අවුට් වෙන්නත් මෙතන සුපිරි ප්ලේස් එකක්. නිවාඩු දවසක කාලා බීලා නිදහසේ ඉඳලා යන්න මෙතන නම් අයිඩියල්. තමන්ගේ ආදරණීයන් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරලා ඒ මෙමරීස් එකතු කරගන්න ඔයාලත් අමතක කරන්න එපා. අපිට ලැබිලා තියෙන ජීවිතේ පුංචිම හරි දෙයකින් සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය ජීවිතය තුළින්. කියන්න අමතක වුණානේ. මෙතන පුංචි ගිරව් වගේකුත් තියෙනවා. මේ ප්ලේස් එක නම් ඇත්තටම හරිම ලස්සනයි. කාලා ඉවර වෙලා අපි දැන් එතනින් යන්නයි හදන්නේ. ඔයාලා දැකලා නැත්තම් බලාගන්න මේ තියෙන බින්දර පාලම. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද දවස අපේ ගෙවුනේ. ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.